මම අද ටිකක් වෙනස්ම විදිහේ දෙයක් තමයි කතා කරන්නේ. ඔයාට නැති දේවලුයි වෙන අයට තියෙන දේවලුයි ගැන හැම වෙලාවෙම ඔයාව කම්පෙයාර් කරනවාද? ඒ කියන්නේ දැන් මොකක් හරි දෙයක් බලලා හරි මොනවා හරි දෙයක් දැකලා හරි කොහොම හරි ඔයාට නැති දේවල් තව කෙනෙක්ට තියෙනවා. අයියෝ මට නෑනේ මටත් ඒ විදියට තිබ්බනම් කිය හැම වෙලාවෙම ඔයාව කම්පෙයාර් කරන කෙනෙක්ද? එහෙනම් ඩාලින් ඔයා මේ වෙලාවේ ඉඳන් ඒක කරන එක නවත්තන්න ඕනේ. මොකද තේරුම් ගන්න. ඔයාව කම්පෙයාර් කරන්නේ ඔය ඔයාට පේන දේවල් දැකලානේ. ඒ කියන්නේ තව කාට හරි තියනවා තමයි. ඒ දේවල් ඒගොල්ලන් ගාව තියනවා. හැබැයි එතන ඒ පේන දෙයට පිටිපස්සෙන් තව කොච්චර දේවල් තියෙන්න පුළුවන්ද? කොච්චර දරා ගැනීම, කොච්චර වේදනාවල් වෙන දේවල් වුණත් එතන තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාව කම්පෙයාර් කරන්න එපා නිකන් දෙයක් දැකලා පොඩි නිකන් ක්ලිප් එකක් හරි වීඩියෝ එකක් හරි මොනවා හරි දෙයක් දැකලා ඔයාගේ තියෙන දේවල් ඔයාගේ තියෙන වටිනාකම සම්පූර්ණයෙන්ම නැති කරගෙන ඔයාව පල්ලෙහාට දාන්න එපා. ඒක තමයි මට කියන්න ඕනේ. මොකද ඔයා ඩාලින් නිදානයක්. ඔය ජීවත් වෙන්නේ, ඔයා හුස්ම ගන්න, ඔයා දේවල් කරන්නේ නිදානයක් ඇතුළේ. ඉතින් ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඔයාගේ නිදානෙන් හරියට ප්‍රයෝජනයක් ගන්න. එහෙම නැතුව වෙන අයගේ දේවල් දැකලා ඒවා බලලා අනේ මට නෑ මටත් එහෙම තිබ්බනම් අයියෝ ඇයි මට මේ වගේ ලයිෆ් එකක් කියලා කම්පෙයාර් කර තවත් ඔයාව පල්ලෙහාට දාන්න එපා. ඉස්සෙල්ලාම තමන්ගේ වටිනාකම දැනගෙන ඉන්න. ඔළුව අවුල් කරගන්න එපා වෙන දේවල් දැකලා වෙන දේවල් බලලා තමන්ගේ තත්ත්වය එහෙම නැත්නම් තමන්ගේ වටිනාකම නැති කරගන්න එපා. ඒක තමයි මට කියන්න ඕනුනේ. මොකද මම දකින්නවා අද ගොඩක් කට්ටිය එක දේවල් දැකලා එක දේවල් බලලා ගොඩාක් අය තමන්ගේ තියෙන දේට අගයක් නැතුව නැති දේවල් ගැන හිත අනේ මටත් තිබ්බනම් ඔයා හරිම වාසනාවන්තයි ඔයාට වගේ මට දේවල් තිබ්බනම් කිය අර එහෙම හිතනවා. එහෙම හිතන්න එපා. ඔයත් ගොඩක් වාසනාවන්තයි. ඔයා තමයි ඔයාගේ වාසනාවන්තකම තවත් වැඩි කරගන්න ඕනේ දේවල් කරලා. ඔයා වෙනුවෙන් දෙයක් කරන්න. ওই විදියට මිනිස්සු දිහා බල එක්කෙනෙක්ගේ ලයිෆ් ස්ටයිල් එකක් දිහා බලලා ඒගොල්ලන්ගේ ෆොටෝ එකක්, පින්තූරයක්, වීඩියෝ එකක් දැකපු ගමන් අනේක මට මාර ලයිෆ් එකක් මාර එහෙම එකක් නෑ. මාර දෙයක් නෙමෙයි ඒක. ඔයාම හිතලා බලන්න අපිට අපේ ඇත්තටම සතුටු වෙන්න කොහේ හරි යනවා නම් සතුටු වෙන මොහොතකදී ඔයාට හිතනවාද කැමරාවක් ඔන් කරගෙන එතන ඉන්න. ඇත්තටම පර්සනලි මට නම් එහෙම කොහේ හරි මම ගියාම මට කැම් එක ඔන් වෙන්න හිතෙන්නේ නැහැ. පස්සේ තමයි මතක් වෙන්නේ ආ මේක මතක් වෙන හරි ෆොටෝ එකක් හරි ගහන්න ඕනේ කියලා. වීඩියෝ කරන්න දේවල් කරන්න කලින් ලෑස්ති වෙන්න ඕනේ. ඒක එයා එතන ඇතුළෙම ජීවත් වෙන්නේ නැහැ. එයා ඒක ඇත්තටම විඳින්නේ නැහැ ඩාලින්. ඔයා හොඳට ඒක තේරුම් ගන්න. මොකද නිකන් මේ ස්ක්‍රීන් එකක පෙන්නන දේවල් හැමදේම ඇත්ත නෙමෙයි. මම මීට කලිනුත් මගේ වීඩියෝස් වල ඔයාලන්ට එක කතා කරලා තියෙනවා. මේ ෆැන්ටසි ලෝකේ කියන්නේ ඇත්ත රියල් ලයිෆ් එක නෙමෙයි. ඔයා ඇස් දෙක ඇරලා බලන්න ඕනේ මේ ලෝකෙ දිහා. මිනිස්සු ජීවත් වෙන්න අමාරුවෙන් ජීවත් වෙන හැටි, මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න, ඒ දේවල් කොහොමද ඒගොල්ලෝ දවසින් දවස මිනිස්සු තමන්ගේ ජීවිතය ගැට ගහගන්න කරන දේවල් අර ෆැන්ටසියක් නේ තනිකර අතන තියෙන. ඒ නිසා ඔයා ඒ නිකන් එළියෙන් ඒ රාමුව දිහා බලලා, ඒ කොටුව දිහා බලලා ඔයාව කම්පෙයාර් කරන්න එපා. නේ මට නෑ, මටත් ඒ වගේ තිබ්බනම් හොඳයි, මම හරිම අවාසනාවන්තයි, මට මේ වගේ ලයිෆ් ස්ටයිල් එකක්. සමහරක් විට ඔයා ඒව දිහා බල ඉන්නේ තාමත් ඔයාගේ අම්මගේ තාත්තගේ සල්ලි වලින් කකා පිබී වෙන්න පුළුවන්. ඔයා තවමත් ඔයාට කියලා යම්කිසි දෙයක් නොකර වෙන අයගේ ලයිෆ් ස්ටයිල් දිහා බලලා අනේ මටත් තිබ්බනම් අරයට තිබ්බනම් එයාට වගේ මටත් කරන්න තිබ්බනම් කියලා හිතේ. ඉතින් ඔයා එහෙම හිත ඉන්න නැතුව ඒ කාලේ යොදවන්නකෝ ඔයා වෙනුවෙන් දෙයක් කරන්න. මොනවා හරි එක්ක ඔයාගේ ස්කිල් එකක් ඩෙවලොප් කරගන්න, එක්ක ඒ තව දෙයක් මොනවා හරි ඉගෙන ගන්න, එක්ක ඔන්ලයින් බිස්නස් එකක් මොනවා හරි රිස්ක් එකක් ගන්න තමන් වෙනුවෙන්. නිකන් එක එක්කෙනාගේ ජීවිත දිහා බලලා නිකන් බොරුවට ওই ස්ක්‍රිප්ට් එකකට තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. බලන්න හැම කෙනෙක්ගේම ඒ ලයිෆ් ස්ටයිල් ඒව නිකන් කවුරු හරි ලියලා තමයි දෙන්නේ ගොඩක් දුරට. මොකද ඒගොල්ලන්ට ඔයගොල්ලොන් ඒ කම්පෙයාර් කරන මිනිස්සුන්ගේ ලයිෆ් ස්ටයිල් සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ගේ ඒ තියෙන දේවල් එක්ක ප්‍රසිද්ධියයි බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට දේවල් ස්පොන්සර් කරනවා. ඉතින් ඔයාට කවුද ස්පොන්සර් කරන්නේ මේ වගේ ගියාම? ඉතින් ඔයාට ස්පොන්සර්ෂිප් එකක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔයා බිඳුවේ ඉඳලා රුපියලේ ඉඳලා හම්බ කරලා තමයි
ඔයා තැනකට යන්න ඕනේ. මොන හරි shopping කරන්න හරි date එකක් හරි මොනවා හරි දෙයක් කරන්න ඔයා රුපියල ඉඳන් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. මහා රුපියල ඉඳන් ඒ වෙනුවෙන් එකතු කරලා මහන්සි වෙලා හම්බ කරලා තමයි ඔයාට කැමති විදිහේ life එකක් ගත කරන්නේ. එහෙම නැතුව අරක දැක්ක ගමන් අනේ මට එහෙම එකක් නැහැ. ඇයි මගේ අම්මලා තාත්තලාට එහෙම කරන්න බැරි වුණේ? ඇයි මම මේ වගේ විදියට ඉපදුනේ කියලා කියන්න එපා. ඔයාගේ ජර්නි එක වෙනස්. වෙන අයගේ ජර්නි එකත් එක්ක ඔයාගේ ජර්නි එක කම්පෙයාර් කරන්න එපා. මොකද අපි හැමෝම මේ ලෝකෙට එන්නේ යම්කිසි පර්පස් එකක් තුල. ඉතින් ඔයා තවමත් ජීවත් වෙනවා කියන්නේ ඔයා හුස්ම ගන්නවා කියලා කියන්නේ ඔයාගේ පර්පස් එක තවම ඉවර නෑ. ඔයාටත් ඒ විදියට පුළුවන්. හැබැයි ඔයාගේ තැන හදා ගන්න ඕනේ. ඒ විදිහට කරන්න ඔයා මොනවද කරන්න ඕනේ? ඔයා සල්ලි හම්බ කරන්න ඕනේ. ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක ලෙවල් අප් කර ගන්න ඕනේ. විශේෂයෙන් ඔයාගේ හෙල්ත් එක නම්බර් 1 ඔයා හොඳට හෙල්තිව ඉන්න ඕනේ. ඔයාගේ බොඩි එක ලස්සනට තියාගන්න ඕනේ. ඇඟේ ෂේප් එක හදාගන්න ඕනේ. ඉතින් ඔයා තමයි ඔයා වෙනුවෙන් මේ දේවල් ලිටල් බයි ලිටල් ස්ටෙප් බයි ස්ටෙප් කරන්න ඕනේ. එහෙම නැතුව ඔයා ෆෝන් එකක් අරගෙන ඒක දිහා බලාගෙන ඒක නිකන් මැනිෆෙස්ට් කරාට වැඩක් නෑ. අනේ මටත් තිබ්බනම් කියලා. ඔයා ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ ඩාලින්. තේරුණා නේද? ඉතින් මම හැම වෙලාවෙම මගේ ගර්ල්ස්ලට මගේ ක්වීන්ස්ලට කියන්නේ තමන් වෙනුවෙන් වැඩක් කරන්න. රිස්ක් එකක් ගන්න. මොනවා හරි දෙයක් කරන්න. තමන්ගේ දියුණුව සඳහා තමන්ට ඔයාට සක්සස් වෙන්න පුළුවන්. ඔයාට ග්‍රෝ වෙන්න පුළුවන් දෙයක් කරන්න. නිකං ලයිෆ් ස්ටයිල් එකක් දිහා බලලා එළියට දාන ෆොටෝ එකක් පින්තූරයක් දිහා බලලා මුළු ජීවිතේම තීරණය කරන්න එපා. ඒ වගේ වෙන්න තිබ්බනම් කියලා. ඔයා ළඟ තියෙන දේ ඒ දේවල් ඔයා ළඟ තියෙන ඔය දේ ඒ ෆොටෝ එකේ තියෙන අය ළඟ නැති වෙන්න පුළුවන්. ඒගොල්ලෝ රඟපෑමක් කරන්නේ බොරුවට පෙන්වන්න. මොකද ඒගොල්ලන්ගේ රෙපියුටේෂන් එක ඒ පොපියුලරිටි එක තියාගන්න ඕනේ නිසා තමයි මේ දේවල් කරන්නේ. ඒ නිසා ඔයා හිතන්න එපා ඔයාගේ මට්ටමයින් අයියෝ මට නෑ ඒගොල්ලෝ වාසනාවන්තයි කියලා. තේරුණාද? Tamanට නැති දේවල් Taman තුළට ලබා ගැනීම සඳහා තමයි Taman ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ ඒකයි. ඔයා ජීවත් වෙන්නේ ඇයි? මොකටද ඔයා ජීවත් වෙන්නේ? ඉස්සලා ඒක තේරුම් ගන්න. ඉතින් මට අද කියන්න ඕනුනේ ඒකයි. මං හිතනවා මගේ වීඩියෝ එකකින් ඔයාට යම්කිසි හෝ දෙයක් ඔලුවට යන්න ඇති කියලා. ඒ නිසා ඔයාට නැති දේවල් තව කෙනෙක්ට තියෙනවා කියලා හිතලා තමන්ව පල්ලෙහාට දාලා වැඩ කරන්න එපා, කතා කරන්න එපා. කරන්න තියෙන දේ තමයි ඔයා වෙනුවෙන් දෙයක් කරන්න. මොනවා හරි දෙයක් කරන්න. එක්ක ඉගෙන ගන්න, ස්කිල් එකක් ඩෙවලොප් කරන්න, එක්ක YouTube පටන් ගන්න, TikTok කරන්න, මොනවා හරි දෙයක් කරන්න. තමන් වෙනුවෙන්. තේරුණා නේද? තමන් වෙනුවෙන් දෙයක් කරන්න. එහෙනම් මං හිතනවා අද මගේ වීඩියෝ එක පොඩි වීඩියෝ එකක්. මොකද මට මේක නිකන් ජස්ට් හිතුණා කරන්න ඕනේ කියලා ඉතින් කරා. ඒ නිසා මං ඔයාලට ගොඩාක් ආදරෙයි. මගේ ගර්ල්ස්ලට මගේ ක්වීන්ස්ලට තමන්ව පල්ලෙහාට දාන්න එපා. වෙන අයට තියෙන දේවල් දැක්කාම අයියෝ ඒගොල්ලන්ට තියෙනවා මට නැහැ කියලා පල්ලෙහාට දාගන්න එපා. නැති දේවල් පොඩ තමන් සතු කරගන්න ඕනේ. ඒකට තමයි අපි ජීවත් වෙන්නේ. ඔයාට පොඩි කාලේ ඔයාට ආස දේවල් ලැබුණේ නැති වෙන්න පුළුවන්. මටත් එහෙම තමයි. මම පොඩි කාලේ මට ආස දේවල් හැමදේම ලැබුණ නැහැ. ඉතින් තියෙන ගෙදර අපේ ආර්ථික ප්‍රශ්න හැමදේමත් එක්ක. හැබැයි එහෙම නෑ කියලා මං අනිත් අයගේ දේවල් බල එහෙම හිටියේ නෑ. මංට තේරෙන වයස එනකම් මම මගේ ගෙදරට බරක් වෙන්නේ නැතුව කොහොම හරි බිඳුවේ ඉඳන් මට කැමති දේවල් එකතු කරගන්න පොඩ ඉඳන් දේවල් කරා. ඒ වෙනුවෙන් වැඩ කරා. ඉතින් ඊට පස්සේ තමයි පොඩ මේ විදියට අපි දියුණු වෙන්නේ. හැමෝම එහෙම තමයි. මොකද හැමෝටම සාමාන්‍යයෙන් 100ට 1ක් 2ක් වගේ තමයි උපතින්ම සල්ලි තියෙන ඒ වගේ ලක්ෂරි ලයිෆ් ස්ටයිල් ගත කරන්නේ. අනිත් හැමෝම ඒ ලයිෆ් ස්ටයිල් එක වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ඒ දේ ලබා ගන්න. Tamanට නැති දේවල්, Tamanට ආස දේවල් අපි ගන්න තමයි අපි දේවල් කරන්නේ. ඔයාගේ පර්පස් එක, ඔයාගේ සක්සස් එක ඒ තැනට යන්න ඔයා වැඩ කරන්න. ඔයා තමයි මේ ලෝකෙම ඉන්න වාසනාවන්තම කෙල්ල. වෙන අය නෙමෙයි. එහෙම හිතලා තමයි ඔයා වැඩ කරන්න ඕනේ. මොකද ඔයාම ඔයාව පල්ලෙහාට දානවා නම් කවුද ඔයාව නැගිටවල ගන්නෙ? කවුරුත් වෙන්නේ නැහැ. මොකද ඔයා වීඩියෝස් බලන අය ඔයාට කිසිම දෙයක් දෙන්නේ නැහැ. ඔයාට මොනවද දෙන්නේ? අඩුම තරමේ මේක තියාගෙන ස්කින් කෙයාර් කරන්න, මේක කරන්න. ඒගොල්ලන් 1000ක් දේවල් පෙන්නයි. ප්‍රොඩක්ට්ස් 1000ක් පෙන්නයි. ඒවා ඒගොල්ලන්ට නිකන් හම්බෙන නිසා. නැතුව ඔයාට ආදරයට ඒවා පෙන්නනවා නෙමෙයි. ඔයාට ආදරයට ඒවා එකක්වත් ඔයාට ගන්න පුළුවන් ඒවා නෙමෙයි. සමහරක් විට ඒ පෙන්නන්නේ. මොකද ඒගොල්ලොනුත් ඒවා අරගෙන නෙමෙයිනේ පාවිච්චි කරන්නේ. ඒගොල්ලන්ට ඒවා නිකන් හම්බෙනවා.
ඒගොල්ලන්ට අපිට පෙන්වන්න ඕන නිසා. ඒ නිසා ඔයා හරියට මොලේ පාවිච්චි කරලා හරියට ඔයා තීරණය කරන්න, තේරීම් කරන්න මොනවද බලන්නේ බැලුවට කමක් නැහැ. ඒවා බලලා තමන්ව පල්ලෙහාට දාගන්න එපා. ඔයා කියන්නේ ලොකු කෙනෙක්. ඔයා නිදානයක්. ඒ නිසා ඒවා බැලුවට කමක් නැහැ. බලලා තමන්ව පල්ලෙහාට දාගන්න එපා. මට නෑ අයියෝ අරගොල්ලන්ට ස්කින් කෙයාර් 10ක් තියෙනවා. උදේට ප්‍රොඩක්ට්ස් උයි රැයට එහෙම එකක් නෑ. ඔයාට තියෙන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් දෙකද ඒ දෙක පාවිච්චි කරන්න. පස්සේ ඔයා හම්බ කරලා බින්දුවේ ඉඳන් ඔයා එකතු කරලා ඊට පස්සේ ඔයාට ආස දේවල් කරන්න. ඒක වෙනම දෙයක්. එහෙම නැතුව අනේ අරගොල්ලන්ට අරම 10ක් විතර තියෙනවා මට එකක්වත් නැහැ අරගොල්ලෝ මාසෙකට සැරයක් ක්ලීන් අප් දාන්න යනවා අරක කරන්න යනවා මේක කරන්න යනවා කිය එහෙම වෙන්න එපා. ඒකේ පිටිපස්සේ තියෙන දේවල් අපි කවුරුත් දන්නේ නැහැ. ඔය හැමදේම බොරුවක්. ඔය හැමදේම බොරුවක්. ඒ හැමදේම ප්ලෑන් කරලා කරන්නේ. ඔය පෙන්නන හැමදේම ඒගොල්ලෝ කලින් ඉඳන් රෙඩි වෙලා කරන්නේ. එකපාරට ඒගොල්ලන් යන තැන කැමරා හවුස් එකේ යන්නේ රෙඩි වෙලා යන නිසානේ. ඒගොල්ලෝ මේකට ප්‍රිපෙයාර් වෙලා තමයි යන්නේ. ඒ නිසා බොරුවට රැවටෙන්න එපා. ඒවා බැලුවට කමක් නැහැ. ඔළුව අවුල් කරගන්න එපා.